හිස්සොරි නැති ඝනකම් දිගු කළු කොණ්ඩයක් ලබා ගන්න ගෙදරදීම තෙල් එකක් හදාගන්න විදිහ තමයි ඉතින් මං අද අරගෙන ආවේ ඔයාලට. ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? එහෙනම් ඉතින් අපි මේ තෙල් එක හදාගන්නේ කොහොමද කියලා වීඩියෝ එකට ගිහින් බලමු. තෙල් එක හදාගන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද? ඒ වගේම මේක කොහොමද හදාගන්නේ කියලා වීඩියෝ එකට ගිහින් බලමු. මුලින්ම අපිට මේ තෙල් එක හදාගන්න කරපිංචා ඕනේ කරනවා. හරිද? කරපිංචා හොඳට හොදලා මද පවෙනි වේලලා ගන්න ඕනේ. හැබැයි ඉතින් වතුර බිඳුවක්වත් තියෙන්න බෑ මේ තෙල් එක හදන වෙලාවට. තව දෙයක් තමයි ඉක්මනට වේල ගන්න කියලා අවුවේ හැම මේක වේලන්න එපා. අවුවේ වේලනකොට මේ කරපිංචාවල තියෙන ගුණේ නැති වෙලා යනවා. තෙල් එක හදාගන්න ඊළඟට ඕන කරන දේ තමයි රතු ලූණු. රතු ලූණුත් හොඳට හොදලා මද පාවනේ වේලලා ගන්න. වතුර බිඳුවක්වත් තියෙන්නේ නැති වෙන්න හොඳටම වේල ගන්න ඕනේ. හොඳද? ඊට පස්සේ රතු ලූණු ටික එහෙම හොඳට වේලුණාට පස්සේ මම ඔන්න ඔය විදිහට චූටි කෑලි වලට රතු ලූණු ටික කපා ගන්නවා. මේ තෙල් එක හදාගන්න අපිට ගෙදරම හදන සුදු පොල් තෙල් ගන්න තිබ්බනම් හොඳයි. හැබැයි ඉතින් සුදු පොල් තෙල් තියෙන කෙනෙක් ඉතින් ඒක ගන්න එක ගොඩක්ම හොඳයිනේ. සුදු පොල් තෙල් නැති කෙනෙක්ට මම දැන් තෙල් එකක් පෙන්නන්නම්. ඔයාලා මේක ගන්න. ඒක ගොඩක් අඩුයි. රුපියල් 1000ට අඩුයි මේ තෙල් එක. මේ තෙල් එක ගොඩක් හොඳයි. මේකේ ගහලා තියෙනවා 100% පොල් තෙල් කියලා. ඉතින් මං කට්ටියගෙනුත් අහලා බැලුවා මේක ගන්න කීප දෙනෙක්ම කිව්වා මේ තෙල් එක හොඳයි කියලා. මම කලින් මේ තෙල් එක පාවිච්චි කරලා නැහැ. ඒ වුණාට මං හිතුවා මේක පාවිච්චි කරලා බලන්න ඕනි කියලා. මොකද ගෙදරම හදලා මට තෙල් එක පාවිච්චි කරන්න උවමනාවක් තිබ්බා. මං ඔයාලට වීඩියෝ එකක් කියවන්නේ ගෙදරම තෙල් එකක් හදනවා කියලා. ඔන්න කරපිංචා ටිකක් දැන් හොඳටම වේලිලා තමයි මේ වෙලාවේ තියෙන්නේ. තෙල් එක හදාගන්න මම තව දෙයක් පාවිච්චි කරනවා. ඒ තමයි උළුහාල්. උළුහාල් ගොඩක් හොඳයිනේ අපේ ඔළුවට. ඉතින් මම උළුහාල් ටිකක් ගත්තා. ගෙදර තිබ්බ උළුහාල් චුට්ටක්. උළුහාල් ගොඩක් තිබ්බේ නෑ. පොඩි ප්‍රමාණයයි තිබ්බේ. ඉතින් මං ඒ ප්‍රමාණයේ කමක් නෑ කියලා ඒ ටිකක් දාගත්තා. මේ තෙල් එකට ගොට්ටු කොළ මුකුණු වෙන්න ඒ වගේ දේවලුත් දාලා හදාගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. තව ඔයාලට තියෙනවා නම් බෙහෙත් නෙල්ලි කී කිරිඳිය ඒ වගේ දේවලුත් දාගන්න තියෙනවා නම් ගොඩාක්ම හොඳයි. තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා මේකට ඒ ටික දාගන්න. අපි දැන් මේ තෙල් එක හදන්න ගත්ත කරපිංචා රතු ලූණු උළුහාල් ගැන අධ්‍යයනයක් කරමු. කරපිංචා කොණ්ඩේ යාම සම්පූර්ණයෙන්ම පාලනය කරනවා. කෙස් ගහේ මුල ඉඳලා ශක්තිමත් කරලා කොණ්ඩේ හැලෙන එක නතර කරනවා. ඒ වගේම කෙස් ගහ කළු කරලා අකලට පැසීම වගේ දේවල් වළක්වනවා. කරපිංචාවල තියෙන ප්‍රතිඔක්සිකාරක මගින් කෙස් ගහේ ස්වභාවික කළු පාට ආරක්ෂා කරනවා. අග පැලීම නවත්තනවා. දිලිසෙන සුළු බවක් ලබා දෙනවා. වියලි බව නැති කරලා කොණ්ඩෙට ලස්සන දීප්තිමත් බවක් ලබා දෙනවා. රතු ලූණු වල සල්ප ඉහළ ප්‍රමාණයක් තියෙන හින්දා කොණ්ඩේ වර්ධනයට අංක 1 ඖෂධයක් කොණ්ඩේ අලුතින් වවනවා. මේ රතු ලූණු වල අඩංගු සල්ප මගින් හිස් කබලේ කොලජන් නිෂ්පාදනය වැඩි කරලා හිස් කබලේ අපේ තියෙන පොඩි හිස් තැන් වල අලුතින් කෙස් ගස් වවන්න උදව් වෙනවා. හිස් කබල පිරිසිදු කර ආසාදනය නැති කරනවා. එතකොට රතු ලූණු වල තියෙන ඇන්ටිබැක්ටීරියල් ගුණය හින්දා හිස් කබලේ ඇති වෙන තුවාල කැසීම් එතකොට හිස්සොරි නැති කරලා දානවා. ලේ ගමනාගමනය වැඩි කරනවා. මේ රතු ලූණු වලින් හිස් කබලට රුධිර සැපයුම හොඳින් ලබා දීලා කෙස් මුලට අවශ්‍ය පෝෂණය ක්ෂණිකව ලබා දෙනවා. උළුහාල් මේ තෙල් එකට අපි පාවිච්චි කරන එකෙන් අපේ හිස් කබලේ තියෙන හිස්සොරි සම්පූර්ණයෙන්ම නැති කරනවා. හිස්සොරි වලට එරෙහිව ක්‍රියා කරන හොඳම ස්වභාවික ප්‍රතිකර්මය තමයි උළුහාල්. කෙස් ගහ සිහින් වීම වළක්වලා හොඳට කෙස් ගහ ඝනකම් කරනවා. ඒ වගේම මේ උළුහාල් නැචරල් කන්ඩිෂනර් එකක් විදිහට ක්‍රියා කරනවා. වියලි කැඩෙන සුළු කොණ්ඩෙට හොඳ තෙතමනයක් ලබා දෙනවා. ඉතින් මේ තෙල් එකට කරපිංචා රතු ලූණු උළුහාල් එකතු කරන එකෙන් අපේ කොණ්ඩේ යාම නතර කරලා ඉක්මනින් දික් කරගන්න පුළුවන්. එතකොට හිස්සොරි කැසීම් වගේ තියෙන දේවල් සම්පූර්ණයෙන්ම නැති වෙනවා.
කොණ්ඩේ කළු වෙලා ඝනකම් වෙලා ලස්සන දිලිසෙන සුළු බවක් ලබා දෙනවා. ඉතින් මෙච්චර මේ ಗುಣ තියෙන මේ වගේ දේවල් ස්වභාවික දේවල් පාවිච්චි කරලා අපිට ගෙදරදීම කොණ්ඩේට තෙල් එකක් හදාගන්න පුළුවන් නේ. බොරුවට කඩවල් වලට දීලා සල්ලි වියදම් කරනවා. මට ගොඩාක්ම දැනුනේ අර තෙල් එකක් ඕඩර් කරලා ගෙන්න ගත්ත වෙලාවේ ඇත්තටම ඒ තෙල් ඕඩර් කරලා ගෙන්න ගන්න එක බොරු වැඩක් කියලායි මට නම් හිතුනේ. බොරුවට අපේ අතේ තියෙන සල්ලි ටික වියදම් වෙන එක විතරයි වෙන්නේ. මේ කිසිම රිසල්ට් එකක් ඉතින් එහෙම එන්නෙත් නෑ ලොකුවටම. අපිට ඉතින් ගෙදරම පිරිසිදුවට මේ දේවල් කරගන්න පුළුවන් නේ. ඉතින් ඒක හින්දා මම හිතුවා බොරුවට සල්ලි දීලා මේ තෙල් ගන්න ඕනේ නෑ. ඉතින් ඇත්තටම පොඩි මුදලයිනේ මට වියදම් උනේ. කරපිංචා අපිට වත්තෙන් හොයාගන්න පුළුවන් උළුහල් කොහොමත් ගෙදර උයන්න ගේනවා. එතකොට රතුළුණුත් එහෙම රතුළුණු සාමාන්‍යයෙන් ගෙදරට ඉතින් ගේනවනේ. ගේන්න නැත්තම් පොඩි ප්‍රමාණයක් මේ තෙල් එක හදාගන්න අපිට සල්ලි වියදම් කරන්න පුළුවන්. එතකොට අර තෙල් එක හදාගන්න ගත්තු අර ඒ තෙල් බෝතලෙත් රුපියල් 1000ට අඩුයි. ගොඩාක්ම අඩු වියදමකින් අපිට ගෙදරම මේ වගේ තෙල් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මං හිතාගත්තා හැමදාම තෙල් ආයේ කඩෙන් ගන්නෙ නෑ. මේ විදිහට බඩු ගෙනල්ලා ගෙදරම හදලා ගන්නවා කියලා. ඔන්න දැන් මම පෑන් එකක් මේ විදිහට ලිපේ තියලා ඒකට අර බෝතලේ තිබ්බ තෙල් ටික දාලා අර කපාගත්ත රතුළුණු කෑලි කරපිංචා උළුහල් ටික දාලා ගින්දර අඩු කරලා මේ ටික රත් කරගන්නවා. ටික වෙලාවක් යනකොට කරපිංචා එතකොට රතුළුණු උළුහල් වල අර තියෙන ගුණය මේ තෙල් වලට හොඳට උරා ගන්නවා. එතකොට තෙල් එකේ පාට වෙනස් වෙනවා. තෙල් එකේ පාට වෙනස් වුණාට පස්සේ මේක පැත්තකින් තියලා තියන්න ඕනේ හොඳට නිවෙනකම්. තව දෙයක් අමතකුණානි කියන්නේ මේකට පාවිච්චි කරන හැන්ද පවා අපි හොඳට මේ පිරිසිදු කරලා වේලලාම ගන්න ඕනේ. වතුර බින්දුවක්වත් මේකට මේ ගෑවෙන්න දෙන්න එපා. එහෙම වුණොත් තෙල් එක සවුත්තු වෙනවා. ඔන්න දැන් තෙල් ටික හොඳට නිවිලා තියෙන්නේ. මං ඉතින් දැන් තෙල් ටික පෙරා ගන්න තමයි හදන්නේ. වෙනම භාජනයකට ඉස්සෙල්ලාම පෙරා ගන්නවා බෝතලයකට දාගන්න කලින්. මේක මෙහෙම පෙරලා මේකේ තියෙන කරපිංචා කොළ හොඳට මිරිකලා මේ හොඳටම පෙරා ගන්න. මොකද අපරාධයක් වෙනවනේ නැත්තම් ගොඩක් මේ කරපිංචා වල අර ලුණු වල එහෙම තෙල් ගොඩාක් තියෙනවා. ඒක හින්දා හොඳට මිරිකලා තෙල් ටික හොඳට ඔක්කොම පෙරා ගන්න. මේ තෙල් එක අපි ඔළුවේ ගානකොට මේකට විටමින් E කරලකුයි රෝස්මෙරි තල තෙල් එඬරු තෙල් ඒ වගේ දේවල් ටිකක් එකතු කරලා ඩබල් බොයිල් කරලා ගාන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. ඔයාලා එහෙම කරන්න පුළුවන් නම් ඒ විදිහට මේ කොණ්ඩෙත් තෙල් ටික ගා ගන්න. එතකොට ගොඩාක්ම හොඳයි. මං තෙල් ටික මෙන්න මේ වගේ බෝතලයකට තමා දාගත්තේ. මේක මං කලින් පාවිච්චි කරපු අම්ලා හෙයා ඔයිල් එකේ බොටල් එක. වීදුරු බොටල් එකක් තිබ්බේ නෑ. මොකද තෙල් ටික හොඳටම නිවිලානේ තියෙන්නේ. ඒක හින්දා මම මේ බෝතලයට දාගත්තා. ඔයාලත් බෝතලයට දාගන්න හොඳටම නිවාගෙන මේ දාන්න. රස්නේ පිටින් ප්ලාස්ටික් බෝතල් වලට දාන්න එපා. මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලට වැදගත් වුණා නම් අද වීඩියෝ එක පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අද මාව අහගෙන ඉන්න ආපු මගේ යාළුවන්ට ගොඩාක් ස්තුතියි. එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. බුදු සරණයි.